ආයිබෝවන් දෙසැම්බර් 18 වෙනිදා Ethereum crypto market එකේ අපි කොහොමද trades ගත්තේ අපේ levels වලට කොහොමද market එක react කරේ ඒත් එක්ක market entries අපි ගත්තේ කොහොමද අද profitable දවසක්ද losses දවසක්ද කියලා අපි බලමු. ඔයාලට මතකද කලින් දවසේ මම මේ අන්තිමටම අල්ලපු trade එක මෙතනදී මගේ 1.5 RR එකකින් trade එක close වුණා. මොකද market එක මගේ entry point එකට ආපු නිසා මෙතන දෙසැම්බර් 18 වෙනිදා පටන් ගත්ත වෙලාව ඒකත් එක්ක මම බල හිටියේ මාකට් එක කොහොමද රියැක්ෂන් එකක් දෙන්නේ මෙන්න මේ ලෙවල් එකට කියලා. ඔයාලට පේනවා මම දැන් තියෙනවා මෙන්න මෙතනින් ලෙවල් එකක්. මේ ලෙවල් එක පටන් ගන්න මෙන්න මෙතන. ඒ කියන්නේ මේක අලුතෙන් හදපු ෆ්‍රෙෂ් ලෙවල් එකක්. මේක අපිට බලන්න බෑ මේ වෙලාවේ මේක ඇන්දේ පස්සේ. ඒ කියන්නේ මේක පස්සේ ඇන්දට මෙන්න මේ වෙලාවේදී අපිට ට්‍රේඩ් එකක් ගන්න බෑ. ඒතකොට අපි බලන්නේ මෙන්න මේ ලෙවල් එක විතරයි. මේ ලෙවල් එකේදී මම බලන් හිටියේ මෙන්න මේ ලෙවල් එක අන්තිමටම හැදුන bearish candle එක close කරලා bullish candle එකකින් උඩට යයිද කියලා ලස්සන ඔයාලට පේනවා මම පොඩි කරලා පෙන්නන්නම් ලස්සන රියැක්ෂන් එකක් දුන්නා ඔයාලට පේනවා මෙන්න මේ ලෙවල් එක ගත්තොත් එහෙම මෙතන ලස්සන රියැක්ෂන් එකක් දුන්නා ඒකත් එක්ක මෙන්න මේ අන්තිම හදන චූටි කැන්ඩල් එකෙන් මෙන්න මෙතන හදුන කැන්ඩල් එකෙන් රියැක්ෂන් එකක් දුන්නා ඒ රියැක්ෂන් එකක් දුන්නත් එක්කම මම මාකට් එකට එන්න උනා මෙන්න මේ හදන වික් එකෙන් මගේ එන්ට්‍රිය ට්‍රිගර් වුණා මම ඔයාලට මගේ එන්ට්‍රිය දාලා පෙන්නන්න ඒකත් එක්ක මෙතනට ගියත් එක්ක මම මාකට් එකේ මගේ එන්ට්‍රියේ ස්ටොප් ලොස් එක 0 කරා ලස්සන 2.5 RR ට්‍රේඩ් එකක් ගියා ඔයාලට පේනවා මෙතනදී මගේ 2.5 RR එක වැදුනා ඒත් එක්කම මම තවත් ට්‍රේඩ් එකක් ගත්තා මාකට් එක මේ ලෙවල් එකට රියැක්ට් කරාට පස්සේ මොකද මේ ලෙවල් වලට මාකට් එක රියැක්ට් කරලා නැහැ කිසිම වෙලාවක මෙතනදී රියැක්ට් කරා ඔයාලට පේනවා මම කැන්ඩල් ස්ටික්ස් ටික ලොක් කරලා පෙන්නන්නම් මේ අන්තිමටම හැදුන බුලිෂ් කැන්ඩල් එක ඔයාලට පේනවා මේ බුලිෂ් කැන්ඩල් එකත් එක්කම මෙන්න මෙතනදී ලස්සන bearish කැන්ඩල් එකකින් මේ ක්ලෝස් කරනවා මාකට් ස්ට්‍රක්චර් shift එකක් දෙනවා ඒකත් එක්ක මම මේ කැන්ඩල් එකෙන් එන්ටර් වුණා ඔයාලට පේනවා ඇති අයි මම ස්ටොප් ලොස් එකක් දාලා තින්නේ කියලා ඔයාලා දන්නවා මම ගන්න ඉස්සෙල්ලාම මගේ take profit එක 50% වලින් ඔයාලට පේනවා ඔයාලට බැලුවොත් එහෙම 1.5 වදින්න ඔන්න මෙන්න තියලා මාකට් එක රිවර්ස් කරලා මගේ ස්ටොප් ලොස් එක ගත්තා. ඒක නිසා මෙතන මගේ ස්ටොප් ලොස් එක වැදුනා. මට රෝඩ් 150ක් නැති වුණා. ඒත් එක්ක මම බලන් හිටියා මාකට් එක කොහොමද මේ මගේ ස්ටොප් ලොස් එක හන්් කරමු මූව් එකේ ආයෙ කොහොමද මේ ලෙවල් එකට රියැක්ට් කරන්න කියලා. මෙතනදී ලස්සන රියැක්ෂන් එකක් දුන්නා. ඔයාලට පේනවා මේ අන්තිමටම හදනු බුලිෂ් කැන්ඩල් එක ක්ලෝස් කරා. මෙතන හැදුන bearish candle එකෙන්. හැබැයි ඒක ඔයාලට පේනවා මම මේක 3 minute එකේ ඔයාලා දන්නවා මම 3 minute එක ට්‍රේඩ් කරන්න කියලා. මෙතන මගේ ට්‍රිගර් උනේ නැහැ. ට්‍රිගර් උනේ නැති නිසා මම නිකමට වගේ ගිහිල්ලා බැලුවා 5 minute එකේ ඒ ට්‍රේඩ් එක මට ගන්න පුළුවන්ද කියලා. අතරම 5 minute එකේ මට ඒක වැඩ කරා. පොඩ්ඩක් පල්ලෙහායින් උනාට මම ට්‍රේඩ් එක ගන්නෙ. ඔයාලට පේනවා මෙන්න මෙතනදී මගේ ට්‍රේඩ් එක ගත්තා. ඒ ට්‍රේඩ් එක ගත්තත් එක්කම ලස්සන 2.5 RR ට්‍රේඩ් එකක් මට රන් වුණා. මෙතන මට ඩොලර් 300ක් earn කරා. ඒත් එක්කම බලන් හිටියා මම ආයසරයක් 3 minute chart එකට ගිහිල්ලා කොහොමද මගේ levels වලට market එක react කරන්න කියලා. මේ level එකට react කරේම නැහැ. ලස්සන move එකක් පල්ලෙහාට ගියා. මේකට react කරෙත් නැහැ. මෙතනදී reaction එකක් දුන්නා. ඔයාලට වෙනවා අන්තිමටම පල්ලෙහාට හැදුන candle එක ඇවිල්ලා ඒ කියන්නේ range එක ඇතුලෙන් open වෙලා හැදුන candle එක ඇවිල්ලා මේ රතු පාට candle එක මේ ලස්සන bearish candle එක ඒක close කරා මෙන්න මේ candle එකෙන් ඒකත් එක්කම market trend වුණා. මෙතන ලස්සන 1.5 RR trade එකක් run වුණා. ඔයාලට පේනවා එතනින් එහාට market එක ගියේ නැහැ. 1.5 එකේදී මම මගේ මුළු trade එකෙන් 50% close කරනවා. close කළා මට ඩොලර් 112.5ක profit එකක් ගත්තා. stop loss එක entry එකට ගියන නිසා මට loss එකක් කිසිම නැහැ. ඒත් එක්කම මම market එකේ මෙන්න මේ level එකට market එක කොහොමද react කරන්න කියලා බැලුවා. ඔයාලට පේනවා මේ අන්තිමටම හැදුන market එකේ උඩට ගියපු කොළ පාට candle එක නැත්නම් අපි කියන විදිහට bullish candle එක close කරා මෙන්න මේ රතු පාට candle එකෙන් නැත්නම් bearish candle එකෙන්. ඒ close කරත් එක්කම market trend වුණා. මෙතන stop loss එක තියලා. හැබැයි ඒ stop loss එක මගේ වැදුනා. මොකද market එක උඩට ගිහිල්ලා තමයි ආය reaction එකක් දුන්නේ. reaction එක ගත්තේ මම reaction එකට මම entry එක ගත්තේ පහුවදා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දෙසැම්බර් 19 වෙනිදා trades දෙසැම්බර් 18 වෙනිදා අපි trades ගත්තේ. ඒත් එක්ක මම පෙන්නන්නම් ඔයාලට මම පෙන්නුවා කලින් මම මෙතන ඇන්දා කියලා අලුතෙන් level එකක් ඒකේ වෙලාවට trade කරන්න බැරි වුණ level එකක් කියලා මේක හදින්න හේතුව තමයි ඔයාලට පේනවා මම 4 minute chart එකේ තමයි මගේ levels අඳින්නේ මෙන්න මේ level එක මෙන්න මේ level එකම තමයි මම ඇඳලා තියෙන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න. ඒ level එක අපිට මේව consider කරන්න පුළුවන් අලුත් level එකක් විතර මෙන්න මේ level එක කැඩුවට පස්සේ
මෙන්න මේ හයි එකට මෙන්න මේ විදිහට මේ 4 hour candle එක close වුණාට පස්සේ තමයි මේ level එක level එකක් විදිහට ගන්න. ඒ කියන්නේ දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ වෙලාවේ අපිට පාවිච්චි කරන්න හැකියාවක් තිබුණේ නැහැ ඒ level එක. මොකද ඒක fresh level එකක්. ඒ level එක අපිට ඒ වෙනකොට අඳුරගෙන තිබුණේ නැහැ ඒ react කරන level එකක් කියලා. ඉතින් අන්න ඔහොමයි දෙසැම්බර් 18 වෙනිදා අපි trades ටික ගත්තේ. Ethereum market එක ලස්සන moves ටිකක් දුන්නා. ඒ moves ටිකත් එක්ක අපි ලස්සන trades ටිකක් ඇල්ලුවා. දවස profitable. ඔයාලා පේනවා මෙතන ඩොලර් 300ක් earn කරා. මෙතන 300යි, මෙතන 600යි. මෙතන ඩොලර් 112.5ක් තියෙනවා. මෙතන 712.5ක් මම profit කරලා තිබ්බා. මෙතන 150යි, මෙතන 150යි 300ක් loss වුණා. ඩොලර් 412.5ක් profitable දවසක්. ට්‍රේඩ් 5යි profit එක ඩොලර් 412.5යි. ලස්සන ට්‍රේඩ්ස් ටිකක් අල්ලපු දවසක්. දෙසැම්බර් 19 වෙනිදාත් අපි බලමු මේ විදිහටම අපි කොහොමද Ethereum market එක මගේ අපි අඳින 4 minute 4 hour chart එකේ අඳින levels වලට react කරන්නේ. ඒ reaction එක අපි කොහොමද trades ගන්නෙ, අපිට profitable කරන්න පුළුවන් වුණාද loss වුණාද කියලා. මේ වගේම තවත් වීඩියෝ එකකින් හෙටත් හම්බ වෙමු. Ethereum market එක levels වල trade කරන්න ඔයාලත් කැමති නම් මගේ channel එක subscribe කරන්න. හෙටත් වීඩියෝ එකට එකතු වෙන්න.